අලුත් නෝඩගෙන ඉනවා කිව්වහම මට හරි සන්තෝෂයි බේබි. එතකොට රුවන් අයියා මේ ගෙදරට එන එක ගැන පියදාස මාමට සතුටක් නැහැ. මොකද නැත්තේ? ඒ වුණා රුවන් මහත්තයා ගැන මම දන්නවනේ. අද ඊයේන ගැන නෙමෙයිනේ. ඕකට තමයි කියන්නේ ඉස්සෙල්ලා ආපු කන්ට වඩා පස්සේ ආව අන්දික ලොක් කරගන්නවා කියලා. අනේ මට කවුරුත් එකයි. මට බේබිලා දෙන්නම එකයි. මම පංගුවේට කිව්ව නෙමෙයි. මම දන්නවා පියදාස මාමි. වන්දනා මේ ගෙදරට එන එක ගැන මටත් සතුටුයි. මමත් ලෑස්තිලා දන්නේ. මං එනකොට නම් ලෑස්ති වෙන්න යනවා කියලා ගියේ. යන්න කලින් හත් ඒකක් දෙමු. ලොකු මහත්තයා එනවයි කියලා කියන්නේ බය වෙන්න යන්නේ. ඒ නෝනාය කැමැත්ත අරම්බ තමයි එන්නේ. වන්දනා අපේ අයියට කැමතියි පියදාස මාමි. අපේ අයියා බොරුවටම සැක හිතාගෙන ඉන්නේ. Idul? Moga kali ප්‍රශ්නයක්ද? ආයෙත් මම රස්සාවට යන්නේ නැහැ තාත්තේ. ඒ මොකද? මම මේ එන්නේ අස්වීම ලියුම දීලා. මොකද උනේ? මට අලුතින් රස්සාවක් හොයාගන්න බැරි වෙන එකක් නෑ තාත්තේ. මොකද උනේ කියන්නකෝ? හිතාගෙන හිටපු හැම දෙයක්ම වෙනස් වුණා. ඒක මොහොතකින් මගේ බලාපොරොත්තු හැම දෙයක්ම නැති වුණා. දැන් මට ජීවිතය ගැන අලුතින්ම හිතන්න වෙනවා තාත්තේ. ඒත් මං වැටෙන්නේ නෑ තාත්තේ. තාත්තා බය වෙන්න එපා. දුව මට තේරෙන්නේ නැහැ ඔයා මේ මොනවද කියන්නේ කියලා. තාත්තට පස්සේ හිමිහිට මේ හැම දෙයක්ම කියන්නේ. නෑ. දැන් කියන්න ඕනේ හැම දෙයක්ම. වාහනයක් නේද? කවුද මේ වෙලාවේ? මේ මහත්තයා සර් වන්දනා තාත්තේ මේ අපේ ලොකු සර් මිස් මුදුන් කොටුයි. අයිවන් චන්සිරි මහත්මයා. අයිවන් මහත්තයා වාඩි වෙන්න. මේ මහත්තයාත් වාඩි වුණා නම් නෑ කමක් නෑ. මේ අපි ආවේ විශේෂ කාරණාවක් ගැන කතා කරන්න චන්සිරි මහත්තයා. මොනවද මේ ළමයි කල්පනා කරන්නේ? මට නම් මේ දේවල් හීනයක් වගේ රුවන් අයියේ. ඔව් සසංකා. ඇත්තටම මේ හැම දෙයක්ම හීනයක් වගේ. අපි අපේ ආදරේ හීනය ජයග්‍රහණය කළා වගේම මේ ලෝක ජීවත් වෙන හැම මිනිස්සෙකම හිතේ හීනයක් තියෙනවා. ඒ හීන ගොඩනගින්නේ තමුන්ගේ හිතේ තියෙන අරමුණු වලට, බලාපොරොත්තු වලට. දැන් බලන්නකෝ. අංකල්ගේ හිතේ තිබ්බ හීනේ තමයි රන්තරවක ගොඩ දාන එක.
තාත්තගේ හිතේ තිබ්බ දෙයට වඩා ඒ රන්තර එක අපිට කොට දාගන්න පුළුවන් වුණා. එතකොට සසංකගේ හීනේ උනේ වන්දනා. මම විශ්වාස කරනවා දැන්ටමත් ඒ හීනේ හැබැයිලා ඇති කියලා. එහෙම නැතුනොත් එහෙම අපි ප්‍රාර්ථනා කරමු ඒ හීනේ ලස්සනට හැබැයි වෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි සසංකා. නිහාල්ලගේ හිතේ, සැම්සන්ලගේ හිතේ, ක්‍රිස්ටෝෆර් ඒ මිනිස්සුන්ගේ හිතෙත් ලොකු හීන තිබුණා. නමුත් ඒ මිනිස්සු කරපු වැඩත් එක්ක ඒ මිනිස්සුන්ගේ ඇස් ඉදිරියේදීම ඒ හීන බොඳ වෙලා ගියා. අනේකින් කියවෙන්නේ තමුන්ගේ හිතේ තියෙන අරමුණු බලාපොරොත්තු තමුන්ගේ හීන හැබෑ කරගන්න බලපානවායි කියන එක. අම්මෝ රුවන් අයියා දාර්ශනිකයෙක් වෙලානේ. මම එක වෙලාවකදී වට සහෝදරයෙක්, ඊට පස්සේ පෙම්වතෙක්, ඊට පස්සේ දෙම් දාර්ශනිකයෙක්. ඉදිරියේදී මොන වගේ වෙයිද දන්නේ නැහැ. මට නම් බයත් හිතෙනවා. ඒ මොකද? ඔය විදිහට ගිහින් රුවන් අයියා වෙනස් වුණොත් නෑ සසංකා. මම මිහිදුවක් කරේ. මං කවදාවත් වෙනස් වෙන්නේ නෑ. අපි මෙච්චර කාලයක් ජීවත් වෙන විදිහටම ජීවත් වෙමු. විනෝදේ, සෑහලුවේ, දෙමව්පියන්ට සලකගෙන, දරු පැටවු දෙතුන් දෙනෙක් හදාගෙන ආදරෙන් ජීවත් වෙමු. මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ මහත්තයා. මගේ පුතා ඉගෙන ගත්තේ පිටරට. එයා ආපහු වෙනකොට අපි රන්තර ව්‍යාපාරේ කටයුතු තරමක් අවුල් වෙලා තිබුණේ. මොකද මම අසනීපෙන් ඉන්න දවස්වල මෙයා ගැන හොයා බලන්න කෙනෙක් හිටියේ නැති හින්දා. ඉතින් වැඩ බාර ගන්න ඉස්සෙල්ලා ඒ ගැන අවබෝධයක් ලබා ගන්න ඕන කියලා සේවකයෙක් විදිහට වැඩ කළා. ඒක යාගේ අදහසක්. පස්සේ මේක දිගටම ගියා, අත්තරන පාටක් නැහැ. තිවංකගේ නමින් යා කටයුතු කළා. ඒකටත් හේතුවක් තිබුණා. හැබැයි ඒක මම දැනගත්තේ පස්සේ. දැන් ඉතින් අන්තර් ව්‍යාපාරය ඔක්කොම පාලනය කරන්නේ යා. දුව කියනවා ආයිත් වැඩට යන්නේ නැහැ කියලා. අසුණයි කියලා. මට තේරෙන්නේ නැහැ මහත්තයා මොකද කියලා. මම මේ ආවේ වන්දනාට විවාහ යෝජනාවක් කරගෙන අපේ පුතාගෙන. මම දන්නේ වන්දනා අපේ පුතාගෙන මොනවද හිතනවද කියලා. ඒත් වන්දනා ගැන හොඳ අවබෝධයක් ඒ වගේම ආදරයක් තියෙනවා කියලා පුතා මට කිව්වා. හැබැයි ඉතින් එයාට ඉස්සෙල්ලා මම දන්නවනේ වන්දනාගේ හැටි. මට හොඳ අවබෝධයක් තියෙනවනේ වගේ. ඒ හින්දා මම මගේ කැමැත්ත දුන්නා. ඉතින් චන්සිරි මහත්තයා මොකද ඒ ගැන කියන්නේ? එකපාරට උත්තරයක් දෙන්න බැරි නම් මේ ගැන කතා බහ කරලා අපි ගැනත් හොයලා දුවගෙත් කැමැත්ත විමසලා හිමින් සැරේ තීන්දුවක් දෙන්න. මම මොනවා කියන්නද මහත්තයා? දුව කැමති නම් මම මොකටද අකමැති වෙන්නේ?
වන්දනා මොකද දුව කියන්නේ? වන්දනාට ලොකු ගැටලු සහගතත්වයක් තියෙනවා වගේ පේන්නේ. අපිත් එක්ක කතා කරලා එකට විසඳුමක් තියෙන විදියක් නෑ මම හිතන්නේ. පුතත් එක්ක කතා කරොත් නේද හොඳ? එහෙමනම් පුතා එළි ඉන්නවා. පිළිලත් එක්ක කතා කරලා බලන්නකෝ. Mr. Sasank? වන්දනා කතා මාත් එක්ක තරෙන් දින්නේ. මම දන්නවා මට කැමතියි කියලා. හැබැයි මට ඒක දැනගන්න ඕනේ ඔයාගෙන්මයි. මං ආදරය කළේ තිවංකට. කුරුණෑගලින් ආව දුප්පත් තිවංකට. තමන්ගේ නංගිල දෙන්නට උගන්වන්න දුක් විඳින තිවංකට. එහෙම නැතුව පිට රටක ඉගෙන ගත්තු ගොඩක් සල්ලිකාර ලොකු කම්පැනි එකක් අයිති විශ්වලාගත්තු මිස් සසංක මුදුන් කොටුවට නෙමෙයි. වන්දනා ඔයා බලාපොරොත්තු වෙන තිවංගම තමයි මම. ඒකේ කිසි වෙනසක් නැහැ. මම කොහොමද විශ්වාස කරන්නේ? ඉස්සරහට වෙනස් වුණේ කවදාවත් නැහැ. කොහොමදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඇත්තමයි. ඇත්තමයි. මම හැමදාමත් බලාපොරොත්තුනේ සසංග මුදුන් කුටු වගේ සල්ලිකාරයෙකුට ආදරය කරන කෙල්ලෙක්ව නෙමෙයි වන්දනා. තිවංක වගේ අහිංසක අසරණ දුප්පත් කොල්ලෙකුට ආදරය කරන ඔයා වගේ කෙල්ලෙකුට. මම බලාපොරොත්තුනේ දේ මට ලැබුණා වන්දනා. ඔයාගේ ආදරේ මට මගේ ජීවිතේටත් වඩා වටිනවා. මම දැන් ඒක නැති කරගන්න සූදානම් නැහැ. මට ඕනේ වන්දනා. संग सरसा रंतर पिपिला एक्शन रन्नादरे हदवत पिरीला දෙයක් කරන කෙනෙක් රන් කටවලින් හොයාගන්න බැරිද සැම්සන් බං? මම මොකද කිව්වේ?